මීදුම් සලුවෙන් මැසුණු රිටිගල කඳු වැටිය දෙස බලාගෙන සිටි කාවියගේ හිතට දැන්නේ නොපුරුදු බියක්. නමුත් තමන්ගේ හොඳම යාළුවෝ 5 දෙනා එක්ක මාස ගණනාවක් තිස්සේ ප්ලෑන් කරපු මේ ඇඩ්වෙන්චර් කැම්පින් ට්‍රිප් එක මගහැර ගන්න ඔහුට ඕන වුණේ නෑ. මචං කාවිය, උඹ මොනවද ඔච්චර කල්පනා කරන්නේ? ඉක්මනට බෑග් ටික ලෑස්ති කරගනින්. අද රැට අපි ඉන්නේ ලංකාවේ තියෙන අద్භූතම කැලෑවක. සහන් කෑ ගැසුවේ කාවියගේ කරට අතක් දාගෙනයි. නිමන්ත දිනේෂ් සහ තරිදු ඒ වන විටත් කඳවුරු බැඳීමට අවශ්‍ය කූඩාරම්, කෑම බීම සහ අනෙකුත් බඩු වාහනයෙන් බාමින් හිටියා. ඔවුන් වනාන්තරයේ මයිමට ළඟා වන විට සවස් කාලයේ එළඹි තිබුණා. ගම්වැසියන් කිහිප දෙනෙකු ඔවුන්ව වැළැක්වීමට උත්සාහ කළ ආකාරය කාවියට මතක් වුණා. ගමේ හිටපු වයසක මුත්තගේ කතාව ඔහුගේ කන් අසල දෝංකාර දුන්නා. ළමයිනේ, ඕක සාමාන්‍ය කැලෑවක් නෙවෙයි. රිටිගල කියන්නේ යක්ෂ භූත බලවේග රජ කරන තැනක්. රීරියකා මාසෝන මේ අඩවිය මුර කරනවා. එන්නේ කළුවර වෙන්නට පස්සේ ඔය පැත්ත පළාතක යන්න එපා. නමුත් තරුණ ජවය සහ නොදන්නා දේ සෙවීමේ කෘතුහලය නිසා ඔවුන් ඒ අවවාද සිනහවෙන් බැහැර කළා. ගස්වැල් වලින් සෙවන වූ අඳුරු පටුපාර දිගේ ඔවුන් කැලෑව ඇතුළටම ගියා. පරිසරය පුදුමාකාර ලෙස නිශ්ශබ්දයි. කුරුල්ලන්ගේ හඬක්වත් ඇසෙන්නේ නැහැ. ඇසුනේ ඔවුන්ගේම පියවර හඬ සහ වියලි කොළ පොඩි වෙන ශබ්දය පමණයි. රෑබෝ වන විට ඔවුන් විශාල නුග ගසක් අසල තැනක කූඩාරම් ගැසීමට තීරණය කළා. ගිනිමැලය දැල්වීමෙන් පසු අවට අඳුරු තරමක් දුරු වුණා. කට්ටියම ගිනිමැලේ වටේ වාඩි වී කෑම කමින් සින්දු කියමින් විනෝද වූ. වෙලාව රාත්‍රී 11:30ට පමණයි. එකවරම අවට සිසිලස අධික වුණා. ක්‍රමයෙන් මුළු ප්‍රදේශයම ඝන මීදුමකින් වැසී යන්නට වුණා. මොකද්ද බං ඒ සද්දේ? නිමන්ත එකපාරට කතාව නැවතුවේ. ඈතින් ඇසුනේ ඊට බර පොළොව හදවත් කම්පා කරන සුළු පියවර තබන ශබ්දය. දඩස් ගස් සතු බිඳින ශබ්දයේ සමගම ඇසුනි. කැලෑවේ සිටි සතුන් බියෙන් කෑ ගසිමින් ඒ මේ අත දුවන්නට විය. කවුද ඒ? සහන් වෙවුලනහන් ඇසුවේ ධාරිතාව වැඩි විදුලි පන්දම අඳුර දෙසට යොමු කරමු. විදුලි පන්දම් එළිය වැදුණු දෙසින් ඔවුන් දුටු දෙයින් සමගේ ලේ සීතල විය. මීදුම අතරින් සාමාන්‍ය මිනිසෙකුට වඩා 3-4 ගුණයක් මුස කළු පැහැති ලෝම පිරුණු දෙවන්ත ශරීරයක් මතුවේ. එම රූපය හිස කොටස දෙස බලද්දී ඔවුන්ට හුස්ම ගැනීමට පවා මතකුණා. එය මිනිස් හිසක් නොව දත් පිලිස්සාගෙන සිටින බිහිසුණු වලස් හිසකි. රතුම රතු පාටින් දිලිසෙන දැස් කෙලින්ම යොමුව තිබුණේ ඔවුන් දෙසටය. මාසෝනා කාව්‍යගේ කටින් කෙඳිරියක් මෙන්නේ වචනේ පිටවිය. ඒ දෙවන්ත රූපය ඔවුන් දෙසට එක පියවරක් තබාමත් සමගම මුළු පළාතම දෙදුරුම් කමින් මහා බිහිසුණු ගර්ජනාවක් ඇසුණා. ගිනි මැලේ එකවරම නිවී ගිය අතර මුළු පරිසරයම දැඩි අඳුරකට ගිලී ගියේ. අලුත් කතාව හොඳයිද ළමයි? ඉතින් කමෙන්ට් එකක් දාගෙන යන්න.